අපි අද ඉගෙන ගන්න යන්නේ ජේසුස් වහන්සේගේ සුරැකි පියා සහ භාග්‍යවත් කන්‍ය මරියතුමියගේ ස්වාමි පුරුෂයා වන ශුද්ධ වූ ජුසේතුමා ගැනයි. ශුද්ධ ජුසේතුමා ජාවිත් රජුගේ රාජකීය පරම්පරාවට අයත් වූ බව බයිබලය පෙන්වා දෙනවා. එතුමා ගලීලයේ නාසරත් නම් කුඩා නගරයේ ජීවත් වූ අතර වඩු කාර්මිකයෙකු ලෙස සරල හා අවංක ජීවිතයක් ගත කළා. මරියතුමියගේ ස්වාමි පුරුෂයා වීමට දෙවියන් වහන්සේ තෝරාගත්තේ මෙතුමාව. මරියතුමිය පිළිසිඳගෙන සිටින බව දැනගත් විට එතුමා බොහෝසේ කල්පනා කළත් එතුමා ධර්මිෂ්ඨ හා දැහැමි මිනිසෙක් වූ ලෙස කටයුතු කළ බව ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. දෙවියන් වහන්සේගේ දූතයෙක් සිහිනයෙන් එතුමාට දර්ශනය වී දාවිද්ගේ පුත්‍ර වූ ජෝසප් නුඹේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මක් නිසාද? ඇය ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන්ගේ අනුහසින් යයි ජුසේතුමාට පැවසුවා. ජුසේතුමා දෙවියන් වහන්සේව විශ්වාස කරලා දෙවියන් වහන්සේට කීකරු වුණා. දෙවියන් වහන්සේ සිහිනයක් මගින් එතුමාට කතා කළ සෑම අවස්ථාවකදීම එතුමා විශ්වාසවන්තව එම පණිවිඩය අනුගමනය කළා. ශුද්ධ වූ පවුල තුළ ජුසේතුමාට ඉතා විශේෂ කාර්යයක් පැවරිලා තිබුණා. එතුමා මරියතුමීව ආරක්ෂා කරමින් ඇයට ආදරයෙන් රැකවරණය දුන්නා. ජේසුස් වහන්සේවත් රැකබලාගත්තා. බෙත්ලෙහෙමේ ජේසු උපතේදී ජොසේතුමා එතැන සිටියා. දේවදූතයා අණකළ පරිදි උන්වහන්සේට ජේසුස් යන නාමය ලැබුවා. ශුද්ධ වූ පවුල ආරක්ෂිතව ඊජිප්තුවට රැගෙන යමින් බිලිඳු ජේසු තමිදානන් ආරක්ෂා කළා. ජේසුස් වහන්සේ වැඩෙන අවදියේදී ජේසුතුමාට ජුසේතුමා ආදරයෙන් මඟ පෙන්වමින් ආරක්ෂාව ලබා දුන්නා. ශුද්ධ වූ බයිබලයට අනුව ජුසේතුමාගේ වචනවලට වඩා ක්‍රියාවෙන් කැපී පෙනෙන චරිතයක්. ශුද්ධ වූ ලියවිල්ලේ එතුමා පැවසූ කිසිම වචනයක් සඳහන් වී නැතත් එතුමාගේ ඇදහිල්ල, කීකරුකම එතුමාගේ ක්‍රියාවන් තුළින් පිළිඹිඹු කරනවා. අපි ජුසේතුමාව විශේෂ ගෞරව නාමයන්ගෙන් හඳුන්වනු ලබනවා. ගැලවුම් කරුවාණන්ගේ ආරක්ෂකයා, භාග්‍යවත් මරියතුමියගේ ස්වාමි පුරුෂයා, ජේසුස් වහන්සේගේ සුරැකි පියා, කම්කරුවන්ගේ නාම සාන්තුවරයා, පවුලේ ආරක්ෂකයා, සාන්ත සභා ආරක්ෂක සාන්තුවරයා. ශුද්ධ සභාව එතුමා වෙනුවෙන් මංගල්‍ය දෙකක් පවත්වනවා. මාර්තු 19 මරියතුමියගේ ස්වාමි පුරුෂයා වන ජුසේතුමාගේ මංගල්‍යය. මැයි 1 වෙනිදා කම්කරු ජුසේතුමාගේ මංගල්‍යය. සම්ප්‍රදායට අනුව ජුසේතුමා මිය ගියේ ජේසුස් වහන්සේ හා මරියතුමිය ඉදිරියේ ඉතා සාමකාමීව. ඒ නිසාම එතුමාව සුබ මරණයේ නාම සාන්තුවරයා ලෙසත් හඳුන්වනවා. ජුසේතුමාගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? සියල්ලේදීම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. අපේ පවුල්වලට ආදරය කරන්න, ආරක්ෂා කරන්න. අවංකව වැඩක් කරන්නට. නිතරම දෙවියන් වහන්සේට සවන් දීමට. දෙවියන් වහන්සේට නිහතමානීව, ධර්මිෂ්ඨව, විශ්වාසවන්තව ජීවත් වී අපේ එදිනෙදා ජීවිතයේදී දෙවියන් වහන්සේව විශ්වාසවන්තව අනුගමනය කිරීමටත් අපට මඟ පෙන්වන ලෙසත් අපව ආරක්ෂා කරන ලෙසත් අපි ජුසේතුමාගෙන් අයවි.